ඔව් හිතවතුනි, මේ වෙද්දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ විහිළුවක් බවට පත් වෙලා තියෙන නායකයෙක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ ඔහු මාධ්‍යයට ඇවිල්ලා යම් ප්‍රකාශයක් කරනවා. එහි සංක්ෂිප්තය අරන් බැලුවොත් ඔහු කියනවා ඔව් මේ යුද්ධය ඉක්මනට අපි නවත්තනවා. නමුත් අපිට තවම ප්‍රමාණවත් ජයග්‍රහණයක් අපිට ලබා ගන්න හැකි වෙලා නැහැ කියලා ඔහු කියනවා. මේ ප්‍රකාශයත් එක්කලා ඔහු විශේෂයෙන්ම ඉරානය, චීනය, රුසියාව වගේ රටවල් වල විතරක් නෙමෙයි ඔවුන්ගේ රටේ පවා විශේෂයෙන්ම මේ ප්‍රකාශයට ඔවුන්ගේ හිටපු ජනාධිපතිවරයෙකු වන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් වගේ අය කොහෙන් hina වෙනවද කියන්න අපි දන්නේ නැහැ හිතවතුනි. ඇයි මම එහෙම කියන්නේ? අපි දන්නවා ඇමරිකානු මෙහෙයුම් වල අතීතය. ඇමරිකාව වෙන රටවල් වලට එරෙහිව ප්‍රහාර දියත් කරලා කරපු මෙහෙයුම් වල අතීතය දිහා පොඩ්ඩක් අපි හැරිලා බැලුවොත් විශේෂයෙන්ම අපි දන්නවා 2001 දී ඔවුන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළා. ඇෆ්ගනිස්තානය ඔවුන් අල්ලගෙන දශක දෙකක කාලයක් වගේ යනතුරු ඇෆ්ගනිස්තානය ඔවුන්ගේ කොලනියක් විදිහට තියාගන්න ඔවුන්ට හැකි වුණා. ඒත් එක්කම 2003 දී සදාම් හුසේන්ගේ නායකත්වයෙන් යුතු ඉරාකය ආක්‍රමණය කළා. ඉරාකයේ සදාම් හුසේන්ව බෙල්ලෙන් අල්ලගෙන එන්න ඔවුන්ට හැකි වුණා. මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ යුද ඉතිහාසයක් තියෙන අභිමානවත් යුද ඉතිහාසයක් තියෙන ඇමරිකාවේ ජනාධිපති දැන් කියනවා මේ ඩොලර් බිලියන 10ක් විතර පුච්චලා ඔවුන්ගේ සොල්දාදුවන් සෑහෙන ප්‍රමාණයක් මිය ගිහිල්ලා තුවාල ලැබලා ඔවුන්ගේ දේපල හානි වෙලා තියෙන මොහොතක ඇමරිකානු ජනාධිපති කියනවා තවම අපිට ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලබා ගන්න බැරි වුණා කියලා. ඉතින් ඔව් හාස්‍යයට ලක් වෙලා ඉවරයි හිතවතුනි. ඒත් එක්කම අපි පොඩ්ඩක් මේ යුද්ධයේදී ඉරානයට උනේ මොකද්ද කියලා බැලුවොත් හොඳට හිතලා බලන්න හිතවතුනි. ඉරානයේ මේ යුද්ධයට කලින් ඔවුන් හිටියේ කොහොමද? මේ යුද්ධයට කලින් ඉරානයේ ජනතාව අපි දන්නවා පාරවල් වලට බහලා උද්ඝෝෂණය කරුවා මේ ඉරාන පාලනයට විරුද්ධ. විශේෂයෙන්ම ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කාමෙනිගේ පාලනයට එරෙහිව මේ පාලනයේ යම් වෙනසක් වෙන්න ඕනේ, රෙජීම් චේන්ජ් එකක් ඉල්ලලා ඔවුන් උද්ඝෝෂණය කළ පාරට බහැපු මොහොතක තමයි ඔවුන් හිටියේ. එයින් පස්සේ මේ ඇතිවෙච්ච ඊශ්‍රායල් ඇමරිකා ඒකාබද්ධ මෙහෙයුමත් එක්කලා විශේෂයෙන්ම ඔවුන්ගේ නායකයා වෙච්ච අයතුල්ලා අල් ඛමේනි ඝාතනය කිරීමත් එක්කලා නැවතත් මේ ඉරාන ජනතාව එකට එකතු වුණා. විශේෂයෙන්ම ඔවුන්ගේ නායකයා මරා දැම්මා කියන මේ හද කම්පා වෙන සිතුවිල්ලත් එක්කලා ඒ ඇතිවෙච්ච වේදනාවෙන් ඔවුන් එකට එකතු වුණා මේ ඇමරිකාවට විරුද්ධව ඔවුන් යුනිටි එකක් විදිහට රටක් විදිහට එකට එකතු වෙලා එක සිතුවිල්ලකට ඇවිල්ලා දැන් ඔවුන්ට පත් වෙලා ඉන්න හිතවතුනි 56 හැවිරිදි නායකේ 56 හැවිරිදි නායකේ හිටපු නායක 88 හැවිරිදි අයතුල්ලා අල් කාමෙනි වෙනුවට අපි දන්නා හිතවතුනි වයස අවුරුදු 88ක් කියන්නේ ස්වභාවිකම ඔහු මරණයටපත් වුණත් තව අවුරුද්දක් හෝ දෙකක් පමණයි උපරිම ඔහුට ඉන්න තිබ්බේ. ඉතින් මේ ස්වභාවිකව මැරෙන්න තිබ්බ අයතුල්ලා අල් කාමෙනි ජනතාවගේ විරෝධය හමුවේ මැරෙන්න තිබ්බ අයතුල්ලා අල් කාමෙනි දැන් යුද වීරයෙක් විදිහට ඉරානයේ ඉතිහාසයේ ඉරානය වෙනුවෙන් තම මව්බිම වෙනුවෙන් ජීවිතය පූජා කරපු මහා වීරයෙක් විදිහට ඉතිහාසයේ රන් අකුරින් ඔහුගේ නාමය ලියවෙන විදිහේ මරණයක් අයතුල්ලා අල් කාමෙනිට අත්කර දුන්නා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවට දැන් 56 හැවිරිදි යම් තරුණ ජවයකින් හැබි හොඳ දුරදක්නා නුවණකින් හැබි හොඳ මොලයක් දැන් ඉරානයේ මුල් පුටුවට පත් වෙලා තියෙනවා හිතවතුනි. ඔවුන්ට අලාභහානි වුණා තමයි. ඔවුන්ගේ ගොඩනැගිලි නැති වුණා. ඔවුන්ගේ හමුදා ශක්තිය සෑහෙන ප්‍රමාණයකින් අඩු වුණා. නමුත් අපි දන්නා ඉරානය කියන්නේ තෙල් තියෙන රටක්. මේ තෙල් තියෙන රටට ඔවුන්ට නැවතත් ඔවුන්ගේ යුද ශක්තිය ඔවුන්ගේ නැති වූ ඒ අලාභහානි ගොඩනගා ගන්න මහ කාලයක් යන්නේ නැහැ. ඒ හින්දා ඔවුන්ට නැති වුණ දෙයටත් වඩා ඔවුන්ට ලැබිච්ච දේ රටක් විදිහට විශේෂයෙන්ම ඔවුන්ට රටක් විදිහට ලැබිච්ච මේ එකමුතුකම නව නායකත්වයට එක්කලා හරියට නිකන් අලුමතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලෙක් වගේ නැවතත් ජයග්‍රාහී නව ගමනක් යන්න ආරම්භයක් මේ මෙහෙයුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට හදලා දුන්නා හිතවතුනි. නමුත් ඇමරිකාවට මොකක්ද උනේ? ඊශ්‍රායලයට මොකක්ද උනේ?
ඇමරිකාවට සහ ඊශ්‍රායලයට විශේෂයෙන්ම ඔවුන්ගේ කඳවුරු විශාල ප්‍රමාණයක් මේ මැදපෙරදිග රටවල් වල කුවේට්, ඕමාන්, කටාර් වල ඔවුන් ස්ථාපනය කරලා තිබ්බා. මේ කඳවුරු වල මේ වෙද්දි හිතවතුනි මේ කඳවුරු වලින් 90%ක් පමණ මේ වෙද්දි විනාශ වෙලා හමාරයි. 90%ක් පමණ මේ වෙද්දි විනාශ වෙලා හමාරයි. ඔවුන්ගේ එහි තිබ්බ රේඩාර් පද්ධතිය වලින් 90%ක් වගේ විශාල ප්‍රමාණයක් මේ වෙද්දි විනාශ වෙලා හමාරයි. ඒ හින්දා මේ වෙද්දි ඔවුන් ඇති කරගෙන තිබ්බ මැද පෙරදිග ආධිපත්‍යය මේ වෙද්දි ඔවුන්ගෙන් ගිලිහි යමින් තිබෙන මොහොතක තමයි ඔවුන් ඉන්නේ. ඒත් එක්කම අපි දැක්ක මලසිරුරු කිහිපයක් පමණක් මාධ්‍යෙන් වාර්තා කළා ඇමරිකාවට යනවා ඇමරිකානු සොල්දාදුවන්ගේ මලසිරුරු. නමුත් ඉරාන මාධ්‍ය වාර්තා වලට අනුව හිතවතුනි මේ තාම තහවුරු කරලා නැතත් ඔවුන් ප්‍රකාශ කරනවා අනිවාර්යෙන්ම ඇමරිකානු සොල්දාදුවන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ යුද්ධයේදී ඔවුන් විසින් ඝාතනය කළා කියලා. ඇමරිකානු සොල්දාදුවන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ යුද්ධයේදී ඔවුන් විසින් ඝාතනය කළායි කියලා ඉරාන මාධ්‍ය ප්‍රකාශ කරනවා. අපිත් කල්පනා කරද්දී අපිත් බලන විට මේ 7 දෙනෙක් විතරක් නෙමෙයි, මොකද ඉරානය විසින් විශාල ලෙස මේ මැද පෙරදිග කලාපයේ තිබ ඇමරිකානු කඳවුරු වල පහර දීලා ඒවා විනාශ කරලා තිබ්බා විශාල කඳවුරු ප්‍රමාණයක්. ඉතින් එහෙම බලනකොට අපිට හරියටම 100ක් කියන්න බැරි වුණත් මේ ඔවුන් කියන 6-7 දෙනා නෙමෙයි, ඊට වඩා යම් සැලකිය යුතු ප්‍රමාණයක් ඔවුන්ගේ සොල්දාදුවන් ඝාතනය ලක් වී තිබිය යුතුයි සහ ඔවුන්ගේ කඳවුරු විනාශ වුණා. ඔවුන්ගේ ගුවන් යාන කඳවුරු ටික විනාශ වුණා. මේ එක්කම ඇමරිකාවට නම් අහිමි වූ දේවල් බොහොමයි. ඒත් එක්කම ඊශ්‍රායලයටත් ඔවුන් අපි දන්නවා ඊශ්‍රායලය විසින් මාධ්‍යට ප්‍රසිද්ධ කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ඔවුන්ට වෙච්ච අලාභහානි. නමුත් ඔවුන්ගේ විශාල වශයෙන් පුද්ගල ඝාතන ඉරානයට වඩා අඩුයි තමයි. නමුත් ඔවුන් ප්‍රකාශ කරනවට වඩා විශාල වශයෙන් පුද්ගල ඝාතන හා දේපල අලාභහානි සිද්ධ වෙලා තියෙන බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් ඔවුන්ට අවසානයේදී ඉරානයට වගේ මුකුත් ලැබිච්ච දෙයක් නම් මෙතන නැහැ. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය මේ යුද්ධයෙන් අඩු වුණාද වැඩි වුණාද කියලා ඇහුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පැහැදිලිවම මේ යුද්ධයෙන් අඩු වුණා. නෙතන්යාහුගේ ජනප්‍රියත්වය අඩු වුණාද වැඩි වුණාද කියලා ඇහුවොත් පැහැදිලිවම නෙතන්යාහුගේ ජනප්‍රියත්වය අඩු වුණා. ඉතින් මේ යුද්ධය එක්කලා ඉරානයට නම් අලුත් නායකත්වයත් එක්ක බලාපොරොත්තු සහගත හෙට දිනකට අලුත් ගමනක් යන්න ලැබිච්ච මේ මොහොතත් එක්කලා ඇමරිකාව සහ ඊශ්‍රායලයට ඔවුන්ගේ තිබ්බ ජනප්‍රියත්වයක් නැති වුණා. ඩොලර් බිලියන 10ක විතර ඔවුන්ගේ සල්ලිත් නැති වුණා. ඔවුන්ගේ සොල්දාදුවන්ගේ ජීවිතත් නැති වුණා. මැද පෙරදිග ඔවුන් ස්ථාපනය කරගෙන තිබ්බ ඔවුන්ගේ ආධිපත්‍යයත් මේ වෙන වෙද්දී බලපෑමකට ලක් වෙන මට්ටමකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගලබලා බලද්දි හිතවතුනි ඉරානයට ලැබිච්ච දේවල් බොහොමයි, ඇමරිකාවට නැති වෙච්ච දේවල් බොහොමයි. ඉතින් මේකත් එක්ක දෙක ගලබලා බලද්දි අපිට හිතා ගන්න පුළුවන් මේකෙන් වැඩි වාසිය ඇත්තටම කාටද ඇති උනේ කියලා. ඉතින් මේ යුද්ධයත් එක්කලා හිතවතුනි අපි ඇත්තටම ප්‍රකාශ කරන්න කැමති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙද්දී ලෝකේ විහිළුවක් බවට පත් වෙලා හමාරයි. ඉතින් මේ විහිළුවක් බවට පත් වෙලා ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ විහිළුව නැති කරගන්න නැවතත් ඔහුගේ තියෙන අර බොරු ආඩම්බරකාරකම නැවතත් මතු කරගන්න අපි බලමු හෙට දිනේදී ඔහු ගන්න ක්‍රියාමාර්ගය මොකක් වේද කියලා. ස්තුතියි.